සුබ දවසක් වේවා සියලු දෙනාටම. සේනාධින අංකල් YouTube නාලිකාවට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න කියලා කල්පනා කළේ අපේ වැව් සංස්කෘතිය හා ඒවා වටේ තියෙන වනාන්තර ගැන. කොහොමද ඒවා විනාශ වුනේ? අපි කොහොමද ඒවා කාලයක් තිස්සේ ප්‍රයෝජනට අරගත්තේ? මේ වෙනකොට කොහොමද ඒවා විනාශ වෙලා ගියේ? අපේ පැරණි ලංකාවේ මැද කඳුකරේ ඇරෙන්න බොහෝ වෙලාවට මේ තිබුණ වියලි කලාපයක්, වියලි දේශෝණයක්. ඉතින් මැද කඳුකරේ තමයි කාලයක් තිස්සේ වනාන්තර වලින් බැහැලා තිබුණේ. ඉතින් වියලි කලාපයේ තියෙන මේ කලාපයේ වියලි කලාපයේ ගොවිතැන් වලට අවශ්‍ය ජලය මෝසම් වලින් නැතිව අනිත් කාල වලට රැකගෙන පාවිච්චියට ගන්න අපේ සිංහල පැරණි ගොවියෝ එක එක උපක්‍රම යෙදුවා. එකක් තමයි මේ වාරිය මාර්ග ක්‍රමවලින් වැව් නිර්මාණය කළා. ඉතින් ඒක නිසා අපේ වැව් සංස්කෘතියක් අපේ රටේ බිහි වුණා. ඒක ඉතාමත් ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් හැටියට සැලකනවා ලෝකේ වෙනත් කිසිම රටක සංසන්දනය කරන්න බැරි විදියට. මේ වැව් නිර්මාණය කරගත්තේ අපේ මෝසම් වැසි වලින්, විශේෂයෙන් පිහිටි රටට නැත්නම් රාජපුරේ පොළොන්නරුව තිරිකුණාමලය ප්‍රදේශවල වහින ඊශාන දිග මෝසම නැති කාලෙට, නැත්නම් බටහිරින් එන මෝසම් සුළඟ නැති කාලෙට වතුර රැස් කරගෙන ගොවිතැන් කරන්න ප්‍රයෝජනට ගන්න ඕන විදිහ නිසා තමයි මේ වැව් නිර්මාණය කළේ. මේකට බොහෝ වෙලාවට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. ඒ වගේම පන්සල් වල, විශේෂයෙන් මහමෙවුනා උයනේ තිබිච්ච මහ විහාරය විශාල වශයෙන් උනන්දු කෙරෙව්වා ගොවි ජනතාව මේ වැව් නිර්මාණයට. මේ වැව් නිකන් ආවට ගියත් නිර්මාණය කළේ නැහැ. මේව නිර්මාණය කළේ තාක්ෂණික ක්‍රමයට, ඒ සමකාලීන යුගයට තිබිච්ච විදියට. අපි වැව් නිර්මාණය කළේ වනාන්තරයක් මුල් කරගෙන. ඒ වනාන්තරයෙන් තමයි අපේ වැව් පෝෂණය වුණේ. එතකොට වනාන්තරයේ තිබිච්ච සත්තුන්ගේ ඇටකටු, ඊළඟට අපද්‍රව්‍ය, මල මුත්‍ර, ගස්වල ශාක හොදාගෙන ඇවිල්ලා මේ වැව පෝෂණය වුණා. මේ වැවේ තැන්පත් වුණා. ඒතර මේ වැවේ විශාල වශයෙන් ජීවීන් වර්ග, කෘමීන් විශාල වශයෙන් බෝ වුණා. කෘමීන් 20ක් 30ක් විතර අපේ වැව් වල බෝ වෙලා හිටියා කියලා අපේ වැව් පිළිබඳ මේ පරීක්ෂණ කරපු බටහිර විද්‍යාඥයෝගේ වරහස් වාර්තාවල තියෙනවා. ලෝකේ අනිත් රටවල ඒ වගේ ජීවීන්, සුද්ධ ජීවීන් නැහැ. මොකද අපේ රටේ මේ වගේ සුද්ධ ජීවීන් හිටියා. ඉතින් මේ වැව් අපි ආරක්ෂා කරගත්තා. කොහොමද කළේ? මේ වැවට උඩින් තියෙන වනාන්තරේ. ඒ වනාන්තරේ තව ටිකක් දුර ඈතට ගියාම තියෙනවා අපේ හේන ගොවිතැන තියෙනවා. එතකොට වනාන්තරයත් හේන් ගොවිතැනත් ඊට පස්සේ ආයි වනාන්තරයේ තියෙනවා. ඒ හේන් ගොවිතැනත් වනාන්තරයත් අතර තියෙන 30 බම්බේ කියන හරියේ මොනවාක්වත් ගස් කොළන් වගා කළෙත් නැහැ, කැපුවෙත් නැහැ. ඒවයේ ගස් කැපුවනම් කැපුවේ ගස්වල අතු. ඒ අතු කැපුවේ හරියට ඒ අතු කැපුවාම අපිට පතම් බිමක් වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් හරක්ට තනකොළ කපන්න වැවේ වැව් ඉස්මත්තාව හරි ගස්තල තිබුණා. එතකොට ගොවිතැන් කළා වැවෙන් ඈත. අර 30 බම්බේ තිබිච්ච වැවෙන් වනාන්තරයෙන් තමයි ගොවියෝ ගත්තේ තමුන්ට වුණා කරන ලී. දැන් ගොවිතැන් කරනකොට අවශ්‍ය වෙන කෝටු, ලී ද්‍රව්‍ය, දර පාවිච්චි කරගත්ත එහෙම. ඒක ගස් කැපුවේ නැහැ. හේන් වගා ගන්නකොට උනත් ගස් කැපුවේ නැහැ. අතු කපලා ගස් එහෙමම තීද්දි හේන වගා කළා. එතකොට හේන අතෑරියට පස්සේ පායන කාලේදී හේන වගා කරන්න බැරි වුණොත් වෙන තරකට දැන් ඉස්සර ගොවිතැන් කළේ කන්න ක්‍රමයටනේ. දැන් මේ හේන මෙතන ගොවිතැන් කරනවා, වගා කළා ඒක අතාරිනවා. අතෑරලා එතකොට අර ගස් ටික ආයි වැවෙනවා. මේගොල්ලෝ වෙන තැනක් හොයාගෙන යනවා. ඉතින් බටහිර පරීක්ෂකයෝ මේක බලලා වැව් පාළුවෝ එහෙම නැත්නම් වනාන්තර පාළුවෝ කියලා සිංහල ගොවියා නම් කළාට ඒ ගොවියා එහෙම දෙයක් කළේ නැහැ. එහෙම පාළුවක් කළේ නැහැ. වනාන්තර කපලා ගොවියෝ මේ හේන් කෙටුවේ නැහැ. අපේ වැඩි ජනතාව වුණත් වනාන්තරයට හානියක් කළේ නැහැ.
ඒගොල්ලෝ තමුන්ගේ වනාන්තරය ආරක්ෂා කරගෙන තමයි ඒ තමුන්ගේ ජීවන රටාව කරගෙන ගියේ. දැන් ඒගොල්ලෝ එකක් කළා. ඒගොල්ලෝ පිටස්තර කිසිම කෙනෙකුට වනාන්තරයට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. ඒක නිසා වනාන්තර රැකුණා. දැන් මේ වනාන්තර ආරක්ෂා කළේ ගැමියෝ, සිංහල ගැමියෝ, වැව ආරක්ෂා කළෙත් ඒගොල්ලෝ. ඒක නිසා මේ වැවයි වනාන්තරේ ගමයි අතර තිබුණා විශාල සම්බන්ධතාවයක්. මේ කුෂිකර්ම රටාවෙන් ජීවත් වෙච්ච සිංහල ගැමියා පන්සලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා ඒ කාලේ. එතකොට බුදුදහම පමණක් තිබිච්ච යුගයක මේගොල්ලෝ මේ පන්සල ගොඩක් උදව් කළා මේ සිංහල ගොවියට, ගැමි සමාජයට. ඒක නිසා මේගොල්ලන්ට විශාල වැව් නිර්මාණය කරන්න උදව් කළා. උදව් වුණා. මිනිස්සු රැස් කරලා දෙන්න, ඒගොල්ලෝ අනුශාසනා කරන්න ඒ සංඝ සමාජය සිංහල ගැමීට උදව් කළා. වැස්සා මහ විශාල වැහි වහිනවා. ඒ සමහරවිට නාකපන වැහි වහිනවා. දැන් සමහරවිට නාකපන වැහි කියලා කියන්නේ එක එක අර්ථ තියෙනවා. නාකපනවා කියලා කියන්නේ නාගහ හරි තදයි. නාගහ කියතෙන් ඉරනකොට ඉරන්න බෑ. ඒ කියතේ ඒ අකඩ පටිය රත් වෙනවා. එතකොට රත් වෙනකොට නිතරම වතුර දාන්න ඕනේ. නිතරම වතුර දාන්න ඕනේ. ඉතින් ඒක නිසා වහිනකොට නාකපන්න ලේසියි. දැන් මිනිස්සු එකකින් දගුවා මේකට නාකපන වැහි කියලා. අර මෝරණ සෝරණ වැස්ස වගේ ඒ ගැමි කියමන. ඉතින් මේ වගේ වැහි වැස්සා මේ මෙහි නැති කාලෙට, ඒ කියන්නේ නිකිනි මාසෙ වගේ එනකොට වැස්ස නැහැ. එතකොට මොකද කළේ ගැමියා? අලි යොදාගෙන පුරුදු වෙච්ච අලි ඊළඟට හරක් පාවිච්චි කරලා වැවේ ඇතුළ බොර කළා. ඒත් වැව බහැලා තියෙන වතුර වෙයිලා බොර කළා. ඒ මඩ ටික ඔක්කොම මඩ ටික යවුවා කුඹුර වල. ඒක පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊට අමතරව කුඹුර වල හැමතැනම තිබුණා මීගස් වැවිලා තිබුණා. මීගහම ලොකු ගහක්. මේ ගහේ ඇවිල්ලා වවුල්ලු වහනවා. වවුල්ලන්ගේ බෙටි දැම්මා. වවුල්ලන්ගේ අසුචි වෙන්නාම විශාල පොහොර. ඉතින් මේක විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් එකතු වෙනවා. අනිත් එක ගොවීන් දැනගෙන හිටියා අකුණු ගහන විදුලි කොට අකුණු ගහන සමයට නයිට්‍රජන් පොළොවට ඇටෙනවා කියන දැනුම ගොවීන්ට තිබුණා. ඒගොල්ලෝ දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ දැනගෙන හිටියා ශබ්ද තරංග මාර්ගයෙන් වැස්ස වහින්න. ජපානයේ මේ මෑතක තරංග මාර්ගයෙන් වහින්න තාක්ෂණය හොයාගන්න අවුරුදු 1000 ගානකට ඉස්සර සිංහල ගොවිය දැනගෙන හිටියා තරංග මාර්ගයෙන් වහින්න කොහොමද කියලා. ඒ පරීක්ෂණ දැනගෙන හිටියා. ඉතින් මේ විදිහට වැවයි වනාන්තරයේ අතරේ තිබුණා ලොකු සම්බන්ධතාවයක්. අනිත් එක මේ වැව්වල විශාල වැව් නිසා මේවා සමහරවිට මුහුදු වගේ වැව්. දැන් උදාහරණයක් හැටියට පරාක්‍රම සමුද්‍රය. ඒක සමුද්‍රය කියන්නේ මුහුද. ආචාර්ය අමරදේව කියන්නේ සින්දුපමාන වැව් තලා මතින් නැදී කියලා ඔය පරාක්‍රම සමුද්‍රය කියන්නේ. ඒ වගේ විශාල සමුද්‍ර වගේ වැව් තිබුණා. මේ වැව්වල ජලය වාෂ්ප වෙන නිසා මේවා වැව්වා ඕලු මානෙල් වගේ පළල් පත්තර ශාක මේවා වැහුවා. එතකොට උස්වේදනය නැත්නම් ජලය වාෂ්ප වෙන ප්‍රමාණය අඩු කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා පමණක් නෙමෙයි මේක මේගොල්ලන්ගේ ආහාරයක් හැටියට, ගැමි ජනතාවගේ ආහාරයක් හැටියට, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න ඕන වෙන ද්‍රව්‍යයක් හැටියට මේගොල්ලෝ මේක පාවිච්චි කළා. ඒ විතරක් නෙමෙයි දැන් මේ වැව්වල සත්තුන්ගේ ප්‍රයෝජනය විශේෂයෙන් අපි පාවිච්චි කරපු හරක්, එළුව වගේ සත්තුන්ගේ පාවිච්චියටත් මේ වගේ කොටසක් වෙන් කරලා තිබුණා. ඒ විතරයි මනුෂ්‍ය පාවිච්චියට. ඒ වගේම නාන්න, ජලය බොන්න පාවිච්චි කරන්න. මේ වැව මිනිස්සුන්ට බොහෝම ප්‍රයෝජනවත් වෙච්ච එකක්. මේකේ තාක්ෂණික පැත්තෙන් මම අද කතා කරන්න යන්නේ නැහැ. මේකේ වෙනම තාක්ෂණ රටාවකුත් අපිට තිබුණා. අපේ සිංහල මිනිස්සු වැව් වේලි හැදුවේ නැහැ. වැව් අමුණු හැදුවේ. වේල්ලේ යමුනේ පොඩි වෙනසක් තියෙනවා. වේල්ල කියන්නේ යන ගඟ තනිකරම නවත්තලා නාලා වෙනම ප්‍රයෝජනයකට ගන්නවා. අමුණ එහෙම නෙමෙයි. අමුණ බැඳාම ගලන ගඟ අමුණෙන් උඩටත් වතුර ගලාගෙන ගිහිල්ලා ගඟ ගලාගෙන යනවා. ගඟේ වෙනසක් වෙන්නේ නැහැ. ගඟ ස්වභාවික විදිහටම ගලාගෙන යනවා. ඔය ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයෙක් කියලා හිටපු නසර් රුසියාවට ආරාධනා කළා ලෝකේ දිගම ගඟ නයිල් ගඟේ ලෝක විශාලම වේල් අස්වාන් වේල් හැදුවා. අස්වාන් වේල් හදලා
එයා කිව්වා මම මේ මුළු මිසරේම නිල් පාට යායක් කරනවා කියලා. අවසනාවට එයාට ඒක කරන්න බැරි වුණා. එයාගේ ජීවිත කාලේ තුලම එයාට බලා ගන්න පුළුවන් වුණා මේ මිසරේ නයිල් ගඟේ මේ ලුණු පිපෙනවා. කියන්නේ මුහුදු වතුර ඇතුළට ඇවිල්ලා. ඒක අසාර්ථක ක්‍රමයක් වුණා මිසරේ. ඒ වගේම තමයි බොහෝ වෙලාවට සමහර ගංගාවේ අයර් මුහුද, එරල් මුහුද වේලුනේ එකට එන ගංගාවල් දෙකක් එකට එකතු කරලා එන ගංගාවල් දෙකකට බැම්මක් බැඳලා ඉන්නවා. ඒ වගේ බැඳීමෙන් වේලි බැඳීමෙන් අමුණු බැඳීම වගේ නෙවෙයි වේල් බැඳීමෙන් අර ස්වභාවිකව එන ගංගාවට ලොකු හානියක් වෙනවා. ඒ ජල ධාරාව ගලාගෙන යන්නේ නැහැ. අන්න නැතුව ඒක වියලි එතනින් පල්ලෙහා වියලි ගංගාවක් බවට පත් වෙනවා. දියඇලි ටිකත් විනාශලා යනවා. අපේ රජවරු ඔය මං හිතන්නේ අවසාන හිටපු රජුරෝ අනකලා ඒ ගම්මැසියන්ට අක්කර 4200ක් වගේ තියෙන ගම්පලත් අතහැරලා දාලා යන්න ඒ පළාත් වනාන්තරයෙන් අරින්න. මොකද හේතුව මේ වැව් වලට ජලය යන්න අනික යුදෝපක්‍රමයක් හැටියට. ඒ කාලේ අපි වනාන්තර පාවිච්චි කළා යුදෝපක්‍රමයක් හැටියට. ඉතින් මේ රජුරන්ගේ කීම අහලා ඔය පල්ලේ කැලේ වගේ පළාත්වල හිටපු ඒ ගම්මාන විශාල ප්‍රමාණික අක්කර 4000 ගානක ගම්මාන වල මිනිස්සු ගිහලා වෙන තැන්වල පදිංචි වුණා. පදිංචිලා ඒගොල්ලන් ජීවන වෘත්තිය කරගෙන ගියා. මේවා වනාන්තර වෙන්න ඇරියා. ඒ ගිහින් පදිංචි වෙච්ච වතු පස්සේ කාලෙක විදේශ ආක්‍රමණයෙන් පස්සේ 1810 පස්සේ බ්‍රිතාන්‍යයන් තේවගා කරනකොට සියලුම ගම්මාන වල මිනිස්සුන්ට යන්න කියලා බදු පනතක් ගෙනල්ලා ඒවා රාජ්‍ය වතු වැයක් කළා. ඉතින් මේ වගේ දේවල් උනේ අර අපේ තියෙන අපේ සිංහල ගැමියාගේ ඒ සංස්කෘතිය විනාශ කරමින් නොඑක් බලපෑම් සිද්ධ වෙච්ච හින්දායි. ඉතින් පුරාණ තීර්ථ සભ્યත්වයයි වාරිය මාර්ග ක්‍රමයිත් එක්ක අපිට ලොකු හයියක් ලැබිලා දුන්නා අපේ කෘෂිකර්ම රටාවට. ඉතින් පසුගියදා වෙච්ච හානියත් එක්ක අපිට පැහැදිලිවම පේනවා අපිට මොනතරමක් විශාල හානියක් වුණාද වැව් විනාශ වීමෙන් කියලා. ඉතින් ඒක නිසා මේ වැව ඊටාම වටිනාම සම්පතක් අපේ රටට. සීගිරිය බලකොටුව ආලකමන්දාවක් කරන්න ඉස්සර මේක ජල විද්‍යාගාරයක් තිබුණා කියලා The God King used sound to production rain කියන පොත ලියපු කොලට් සේනානායක 1988 ලියපු පොතේ පැහැදිලිව කියනවා මේක ජල විද්‍යාගාරයක් හැටියට ඔය ඉස්සෙල්ලා පාවිච්චි කළා කියලා. මේ විදිහේ තාක්ෂණයක් අපිට තිබුණා. දැන් සීගිරියට බිම ඉඳලා වතුර ගෙනිච්ච ක්‍රමයකුත් තිබුණා. ඉතින් ඒක අදත් ඒ ක්‍රමය දැන් නැහැ. නමුත් ගල මුදුන්ට වතුර ගෙනිච්චා. මේ වගේ ජල තාක්ෂණ ක්‍රමය සිංහලුන් අතර කාලයක් තිස්සේ තිබුණා. ඉතින් සිංහල මිනිස්සු වර්ග කීපයකින් එකතු වෙලා හැදිච්ච ජන කොට්ටාසයක් යක්ෂ නාග දේව වගේ ගෝත්‍ර. ඉතින් යක්ෂ ගෝත්‍රයේ මිනිසුන් බොහෝ වෙලාවට කළේ ගොවිතැන. ඒක නිසා පස්සේ කාලේ ගොවිතැන් කරපු අනිත් මිනිස්සුන්ටත් අර යක්ෂ ගෝත්‍රයන්ගේ තාක්ෂණය වාරිය මාර්ග ක්‍රම දියුණු කරගෙන සාර්ථකව කරගෙන යන්න පුළුවන්කම තිබුණා. ඒක නිසා අපේ තීච්ච සભ્યත්වයේ ප්‍රධානම ලක්ෂයක් කරන වැව නූතන තාක්ෂණයත් එක්කම එකට ගැට ගැහිලා බද්ධ වෙලා ඉදිරියට යනවා. දැන් අවාසනාවකට ඔය බටහිර පාලන ක්‍රම තියෙන කාලේ මේ වැව් විනාශ කරන්න ඕනෙලා මේ වැව් මදින් බන්ට වැව් දෙකට වෙන් කරලා වැව් බැමි හදලා පාරවල් හැදුවා. ඉතින් ඒක නිසා අපිට හානියක් වෙලා තියෙනවා. අපේ හිට පාලකයන්ගේ කිසිම මේ සම්බන්ධයෙන් උනන්දුවක් වුවමනාවක් තිබුණේ නැහැ. ඉතින් ඔය එක්කෙනෙක් දෙන්නෙක් කරන මේ ගැන එච්චර උනන්දුවක් නැති පාලකයෙක් හිටිය විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඩී.එස්. නායක අග්‍රාමාත්‍යවරයා ගිහින් පදිංචිලා ගල්ඔය ව්‍යාපාරයේ ගල්ඔය ජලාශය වැඩි දියුණු කරලා විශාල ජලාශයක් කරලා අද ඔයක ඩී.එස්. නායක සමුද්‍ර හැටියට නම් කරලා තියෙනවා. ඒ හැරෙන්න ඒ තරම්මත් අපේ පාලකයෝ මේ ගැන එච්චර උනන්දු වෙච්ච පාලකයෝ අපිට අපේ ඉතිහාසයේ මෑත කාලේ දකින්නට හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපේ මේ වැව් සංස්කෘතිය රැක ගැනීම අපේ තරුණ පරම්පරාවේ යුතුයකමක්, අපේ සෑම දෙනාගේ යුතුයකමක් කියන එක මේ වෙලාවේ මතක් කරමින් අපි මේ අපේ සේනාධිපති අංකල් වැව් ගැන කතා කරපු වැඩසටහන මෙතනින් නවත්වනවා. බොහොම ස්තුතියි.